කාලෙකට පස්සේ බිසි ලයිෆ් එකෙන් මිදිලා අපි ඩිසයිඩ් කළා යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට යන්න ඕනි කියලා. ඉතින් අපි මේ පාරයකට තෝරගත්තේ මොරටුව අක්නාරා හොටෙල් එක. හරිම ලස්සන වීව් එකක් එක්ක තියෙන මේ හොටෙල් එක සිලෙක්ට් කරගන්න රීසන් එක උනේ මේ දවස්වල සෝෂල් මීඩියා වල මේ හොටෙල් එක ටිකක් ෆේමස්. අන්න ඒ අය කියලා බලන්න තමයි අපි මේකම සිලෙක්ට් කරගත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම ෆේමස් වෙන රීසන් එක විදියට මට නම් හිතුනේ මෙන්න මේ ඔයාලට පේන ලස්සන සීනරි එක. මෙතන ඉන්නකොට වෙලාව යනවා කියලා නම් පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. කාලෙකට පස්සේ හම්බුණු යාළුවෝ ගොඩක් එක කොහොමත් ඉතින් මේ වගේ ප්ලේස් එකක ඉන්නවා කියන්නේ ඒ වයිබ් එක ගැන කියන්න ඕනේ නෑනේ නේද? So guys, it's time to meet them. අපි බලමු කොහොමද යාළුවා කියලා. ඉතින් මෙන්න මේ ලස්සන ප්ලේස් එකේ දවස එන්ජොයි කරන ගමන් එන්න මගේ යාළුවා කවුද කියලා බලමු. අක්කා say hi. මේ say hi. මේ say hi. say hi. අක්කා say hi. Hi. ඔයාලා බෑන්ඩ් එක say hi. ඉතින් මේ අක්නාරා හොටෙල් එක බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න, එක එක විදිහේ ඉවෙන්ට්ස් ගන්න, ෆන්ක්ෂන්ස් ගන්න හොඳම හොඳ හොටෙල් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් චූටි බබාලට එන්ජොයි කරන්න පූල් ඒරියා එක ඒ ඔක්කොමත් ඉන්ක්ලූඩ් මේ හොටෙල් එකේ අපි දවස ගත කළේ මෙන්න මෙහෙම. ඉතින් පේනවානේ මේ මගේ බබා වේයොන් බබා. මෙයාව ස්ට්‍රෝලර් එකේ තියාගෙන ඉඳලා පවුනේ කියලා ඉතින් චුට්ටක් බිම තියලා ඔන්න සෙල්ලම් කරන්න දුන්නා විතරයි. එතන ඉන්න තව චුට්ටෙක්ගේ කා එකක් දැකලා එයා ඒකට ගියා. ඉතින් එයාටත් අපි ෆ්‍රීඩම් දෙන්න ඕනේනේ. ඒ විදිහට එයාටත් ඕනේ තරම් සෙල්ලම් කරන්න කියලා අද මමයි හස්බන්ඩුයි යාළුවෝ එක්ක එන්ජොයි කරා. හැබැයි මෙයා මේ දුවන්නේ ගඟ පැත්තට. ඊට පස්සේ අපි රෙඩි වුණේ අපේ ලන්ච් එක ගන්න. අපි බෆේ එකට යනකොට චුට්ටක් ලේට් වෙලා තිබුණා. මොකද යාළුවෝ ඔක්කොමත් එක්ක යන්න ඕනේනේ බබාලව සෙටල් කරගෙන. යාළුවෝ ඔක්කොමත් එක්ක යද්දී බෆේ එකේ ගොඩක් දේවල් අන්තිම ටික තමයි හම්බුනේ. ඔයගලන්ට බලන්න පුළුවන් ඒකටත් රීසන් එක මොකද ඒ තරමට ලොකු ක්‍රවුඩ් එකක් අද මේ හොටෙල් එකේ අවුටින්ග්ස් ඇවිල්ලා ඉන්නවා. බර්ත්ඩේස් සෙලිබ්‍රේට් කරනවා අපිට එක බර්ත්ඩේස් වලින් කේක් හම්බුණා. ඒතරම එදා දවස ගොඩක් හොඳට එන්ජොයි කළා. මෙයාලගේ මීල්ස් ගැන කතා කරනවා නම් සූප් එකකින් පටන් අරගෙන ස්ටාර්ටර්ස් මේන් මෙනුස් ඒ වගේම ඇක්ෂන් ස්ටේෂන් එකක් ඒ වගේ ගොඩක් හොඳ ස්ප්‍රෙඩ් එකක් තිබුණා. මේ අද දවසේ ඇත්තටම කණ්ඩ තරම් ලොකු මයින්ඩ් එකකුත් තිබුණ නැහැ. ඒ තරමට ගොඩ කාලයකට පස්සේ හම්බුණු යාළුවෝ නිසා අපි දවස හොඳටම එන්ජොයි කරා. මං හස්බන්ඩ්ට ලොකු ෆ්‍රීඩම් එකක් දුන්නා ඕනි තරම් යාළුවොත් එක්ක ඉන්න. අද මම ෆුල් ඩේ බබාව බලා ගන්නම් කියලා. හැබැයි එහෙමයි කියලා එයාව බැලුවේ නැත්තේත් නෑ. ඉතින් එයාත් මට හෙල්ප් කළා. කෑම කාලා ඩිසර්ට් ගත්තට පස්සේ තමයි මං ආසම පාට් එක ආවේ. ඉතින් මෙතන ලස්සන DJ එකක් ප්ලේ වෙනවා. දැන් ගොඩ වෙලාවක ඉඳලා ගොඩක් ඩාන්සින් ෆ්ලෝ එකත් ඕපන් වෙලා ගොඩක් අය ඩාන්ස් කරනවා. මට ඉතින් කෑවේ නැති වුණත් කමක් නැහැනේ ඩාන්ස් කරන්න තියෙනවා නම්. ඉතින් මම try කරේ ඉක්මනට කෑම ඉවර කරලා ඩාන්ස් කරන්න යන්න. මේ පේනවනේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ fully booked අද හොටෙල් එක. දවසම බබාව බලා ගන්නවා කියලා කිව්වට මට එයාව බලා ගන්න තිබුණේ නෑ. මේ අක්කි බබා හරිම ආදරෙන් අපේ චූටි වේයොන්ව බලා ගත්තා. චූටි බබාලා ටික දෙනෙක් ඉඳපු නිසා එයාලා ඔක්කොම එකතු වෙලා ප්ලේ කරද්දී අපිට පොඩ්ඩක් අටෙන්ෂන් දෙන්න විතරයි ඉතින් තිබුණේ. ලොකුවට බලා ගන්න කියලා දෙයක්වත් තිබුණේ නැති නිසා අපි දවස හරි ලස්සනට ස්පෙන්ඩ් කරා.
ඩාන්ස් කරලා ඊට පස්සේ හස්බන්ඩ්ලාවේ පූල් එකට. පූල් එකත් එන්ජොයි කරලා මේ යන්නේ අපි අපේ ලස්සන දවසේ එන්ඩ් එකට. මේතනට අපිට අපේ ස්නෑක්ස් ටී ටයිම් එක ඔක්කොම රේන්ජ් කළ දුන්නා පූල් එක ළඟටම. හරිම හොඳ කස්ටමර් සර්විස් එකක්, හොඳ හොටෙල් එකක් මේක. ඉතින් මේ විදිහට එන්ජොයි කරලා අපේ දවස ලස්සනට එන්ඩ් කරා. ඉතින් මේ ලස්සන දවසත් එක්ක මේ ව්ලොග් එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ආදරෙයි. මම ඔයාලගේ කමෙන්ට් බලන්න හරිම ආසාවෙන් ඉන්නවා. Thank you. I